හෙලෝ ළමයි, මම ඔන්න තවත් ලස්සන ට්‍රැවල් ව්ලොග් එකක් අරගෙන ආවා ඔයගොල්ලන්ට බලන්න. මම මේ තනියම ගමනක් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ අම්මා මට ලැබරිය හදලා දුන්නා යන ගමන් කන්න කියලා. ඉතින් මට බස් එකට නගිද්දී මතක් වුණේ ඒක කන්න තියෙනව නේද කියලා. ඉතින් බොන්න සන් ක්‍රෂ් එකකුත් ගත්තා. ඒකත් බොන ගමන් යන්න තමයි තියෙන්නේ. මගේ යාළුවා බුත්තලට එන්නම් කියලා කිව්වා මාව ගන්න. එයාවත් එක්ක කරගෙන අපි අද කතරගම ලස්සන ප්ලේස් එකකට තමයි යන්න හදන්නේ. ඉතින් ව්ලොග් එක ඉවර වෙනකම් බලන්න. කතරගම යනවා කිව්වම අනිවාර්යෙන් ඉතින් අලි හම්බ වෙනවා. මම ඉස්සරහම ෂීට් එකෙන් වාඩි වුණා. මොකද එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ හින්දා. බලන්න අලි දෙන්නෙක් හම්බ වුණා ඔය විදිහට. මම පොඩ්ඩක් බය වුණා. ඒත් යාළුවෝ බය වෙන්න එපා, කරදරයක් කරන්නේ නැහැ ඒගොල්ලන් කියලා. ඒගොල්ලන් කෑම හොයාගෙන තමයි පාරට එන්නේ. ඉතින් දැන් අපි දෙන්න යාළුවගේ ගෙදරට යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ යාළුවගේ තාත්තගේ වෑන් එකක් තියෙනවා. ඒක තමයි අපි අර යනවා කියව ප්ලේස් එකට යන්නේ. යාළුවගේ නංගි. එතකොට මේ ඉන්නේ මගේ යාළුවා. මගේ තව යාළුවෙක් ඉන්නවා. යාව ව්ලොග් එක ඉස්සරහට බලා ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන් දන්නේ නැති මම අද කොහෙටද යන්නේ කියලා. කතරගම තියෙන කැලේ දේවාලය කියන ප්ලේස් එකට තමයි අපි අද යන්නේ. මොකද අපිට කැම්පස් එකේ අසයින්මන්ට් එකක් දුන්නා වීඩියෝ ටිකක් ගන්න කියලා. ඉතින් ඒකට තමයි අපි අද යන්නේ. එතන හරිම ලස්සනයි. මේ වගේ පිළිම වහන්සලා ගොඩාක් තිබුණා. අපිට දේවාලය ඇතුලේ වීඩියෝස් ගන්න අවසර හම්බ වුනේ නැහැ. ඔයගොල්ලන් කතරගම එනවා නම් මෙතනට අමතක කරන්න එපා. මොකද දෙවියන්ගේ ආශිර්වාදය තියෙන තැනක් තමයි මේ කැලේ දේවාලය කියලා කියන්නේ. මේ වගේ වීඩියෝ ක්ලිප්ස් 5ක් 6ක් විතර ගත්තට පස්සේ තමයි හරියටම හරි වීඩියෝ එක ගන්න පුළුවන් උනේ. එකක් කරනකොටම ළමෙක් මැදින් පැන්න. එකක් කරනකොටම අමතක වුණා. ඊට පස්සේ අපි හරියටම විස්තර දැනගන්න ඕනේ හින්දා එතන ඉස්සරහ හිටියා මාමා කෙනෙක්. ඒතන නම් මාරම ලස්සන. ඒ මාමා අපිට ඕන කරන විස්තර ඔක්කොම ලෝභකමක් නැතුව හරි ලස්සනට කියලා දුන්නා. ඊළඟට අපි ගියා ලක්ෂ්මී දේවාලයට. මෙතන ඔයගොල්ලන් දන්නවා ඇති සමහර විට එතන හරිම නිදහස් පරිසරයක් තමයි තියෙන්නේ. මෙතනටත් ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම යන්න කතරගම ගියොත් හරිම ලස්සනයි. මේ ඉන්නේ මම අර කිව්ව අනිත් යාළුවා. මෙතෙන් හැමතැනම ඇවිද්දාට පස්සේ අපිට හරිම මහන්සි. ඊට පස්සේ යාළුවා ගෙදරට ගිහිල්ලා ඇලක් තිබුණා. එතනින් නාලා හොඳට නිදාගත්තා. මේ අනිපහෝදා උදේ අපි කෑම කාලා මේ කිරින්දට යන්න තමයි ලේස්ති වෙන්නේ. ගමේ බස් එක තිබුණා 9ට. අපි එතනින් බස් එකට නැගලා කිරින්දට යන්න පිටත් වුණා. එදා හවස අපි ආපහු චේන්ජ් කරගෙන කිරිවෙහෙරට යන්න පිටත් වුණා. එතන මාරම ලස්සනයි. අහසේ වවුල ගොඩාක් හිටියා. ඉතින් ඒත් එක්කම අහස මාර ලස්සනයි. මොකද අවුරස්නෙකුත් නැහැ. අපිට නිදහසේ ගිහිල්ලා කිරිවෙහෙර වැඳලා පොදලා ඉන්න පුළුවන් වුණා. මෙතන අලියෙක් හිටියා. එයාවත් බලාගෙන අපි ගියා කිරිවෙහෙරට.
ඊළඟට මට පුළුවන් වුණා මාළුන්ට පොරි දාන්න. මං හිතුවේ නෑ මේ රෑ වෙලත් හින්දා වතුරත් බොර වෙලා මාළු ඉන්දිය කියලා හිතුවේ නෑ. උනාට මාළු ගොඩාක් හිටියා. මං පොරි දාද්දි ඒගොල්ලන් පොර කකා තමා පොරි කෑවේ. ඊට පස්සේ මේ අනිත් පහෝදා උදේ දැන් vlog එක ඉවර කරලා ගෙදර යන්න තමා මේ හදන්නේ. මම ආපහු බස් එකේ ඉස්සරහම ෂීට් එකේ වාඩි වුණා. මොකද අලි හිටියොත් මට එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් ඒ කියලා. අපි යද්දිත් බලන්නකෝ අලි හිටියද නැද්ද කියලා. ආපහු එක ළඟ අලි දෙන්නෙක් හිටියා. ඒගොල්ලන් කෑම හොයාගෙන පාරට ඇවිල්ලා. ඉතින් අපි ආයෙමත් ලස්සන vlog එකකින් හම්බෙමු. මම ආයෙ vlog එකක් අරන් එනකන් පරිස්සමින් ඉන්න. මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. bye.